කල් තයිපෝංගල් උත්සවය කියන්නේ දෙමළ ජාතිකයින් අස්වැන්න නෙලීමෙන් පස්සේ හිරු දෙවියන්ට ස්තුති කිරීමට පවත්වනු ලබන උත්සවයක්. සෑම අවුරුද්දකදීම ජනවාරි මාසයේ මැද තමයි මේ උත්සවය සමරන්නේ. දෙමළෙන් ජනවාරි මාසයට කියන්නේ තයි කියලා. පොංගල් කියන වචනයෙන් අදහස් වෙන්නේ උතුරා යාම, පිටාර ගැලීම. ඉතින් තයිපෝංගල් කියන එකෙන් අදහස් වෙන්නේ ජනවාරි මාසයේදී සිදු කරන කිරිතිරවීම යන්නේ. ලංකාවේ ගොඩක් වෙලාවට දකින්නට නොලැබුණත් ඉන්දියාව වගේ රටවල තයිපෝංගල් උත්සවය දින 4ක් පුරා සමරනවා. පළමු දවස තමයි බෝගී පොංගල් කියන්නේ. මේ දවසේදී හින්දු ජනතාව තමන්ගේ ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරලා චාරිත්‍රයක් විදිහට පරණ රෙදි පුච්චනවා. මේකෙන් ඇත්තටම අදහස් වෙන්නේ පරණ රෙදි පුච්චන එක විතරක් නෙමෙයි. තමන්ගේ හිතවල තිබුණු පරණ තරහ මරහ නරක දේවල් සියල්ල පුච්චලා දාලා ඊළඟ හිරුදාවත් එක්ක හරිම නැවුම් විදිහට ජීවිතයට මුහුණ දෙන එක. දෙවෙනි දවස තමයි තයිපෝංගල් උත්සවයේ ප්‍රධානම දවස. එය හඳුන්වන්නේ සූර්ය පොංගල් කියලා. තමන්ගේ ගොවිතැන සරු කරගන්න නිසි වෙලාවට අවුව වැස්ස ලබා දෙන හිරු දෙවියන්ටත් වර්ෂාවටත් ගොවිතැන් වැඩවලට ගොඩාක් උදව් කරන ගවයටත් ස්තුති කිරීමක් කළගුණ සැලකීමක් විදිහට තමන්ගේ පළමු අස්වැන්න පොංගල් බත් හදලා පූජා කරන එක තමයි මේ දවසේ සිද්ධ කරන්නේ. එදාට කාන්තාව හිරුදාවට කලින් නැගිටලා පිරිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳලා තමන්ගේ ගෙදර මිදුලේ ලස්සන රටා අඳිනවා. මේවට කියන්නේ කෝලම් රටා කියලා. මේ රටා අඳින්න හාල් පිටි, චෝක් වගේ දේවල් භාවිතා කරනවා. ඒ වගේම මේවා වර්ණ ගන්වන්න කුළුබඩු, ධාන්‍ය වර්ග, පාටකල පොල් කුඩු, මල් පෙති, කොළ ಜಾති වගේ ස්වභාවික වර්ණක පාවිච්චි කරනවා. අලුතින් ලිපක් බැඳලා හිරුදාවත් එක්කම අලුත් මැටි මුට්ටියක නැවුම් කිරි උතුරවනවා. මෙහෙම කිරිතිරවීමෙන් තමන්ගේ පවුලට සෞභාග්‍ය ලැබෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. ඊට පස්සේ මේ මුට්ටියට අලුත් සහල්, ධාන්‍ය වර්ග, හකුරු, එනසාල්, කරාඹු නැටි වගේ දේවල් එකතු කරලා හරීම රස, සුවඳ කිරිබතක් හදනවා. ඒකද කියන්නේ පොංගල් බත කියලා. මේ හදාගත්තු පොංගල් බත් කෙසෙල් කොලයකට බෙදලා ඒකට රස කැවිලි, තව කෑම ಜಾති, පළතුරු, උක්දඬු එක්ක ලස්සනට ඇඳපු කෝලම් රටා මැද පහන් පත්තු කරලා තමයි සූර්යයාට පූජා කරන්නේ. ඊට පස්සේ මේ පොංගල් බත් එළදෙනුන්ටත් පූජා කරලා තමයි ගෙදර අය කෑමට ගන්නේ. ඒ වගේම තමයි කෝවිලට ගිහින් තමන්ගේ ආගමික වතාවත් සිදු කරන්නත් මේ දවසට අමතක කරන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි දවස තමයි මාට්ටු පොංගල්. දෙමළෙන් මාඩු කියන්නේ ගවයට. එදා තමයි ගවයට වෙන් කළ දවස. එදාට ගව මඩුව හොදලා, ගවයා නාවලා, මුට්ටු තියලා, ලස්සනට සරසලා කෑම දෙනවා. තමන්ගේ ගොවිතැනට උදව් කරන සතාටත් මේ වගේ කෙලෙහි ගුණ දක්වන එක හරිම හොඳ දෙයක්. හතරවෙනි දවසේ තමයි කානුම් පොංගල් කියන්නේ. එදාට නෑදෑයෝ යාළුවෝ බලන්න යනවා, හැමෝම එකතු වෙනවා, ළමයි සෙල්ලම් කරනවා, බෙදා හදා ගන්නවා, කනවා බොනවා, තෑගි දෙනවා, සතුටු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හින්දු භක්තිකයින් තයිපෝංගල් උත්සවය සමරන්නේ. අපිත් එක්ක එකතු වෙන්න Learn with Fun අපේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එක click කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.